ආයුබෝවන් සුබ දවසක් කියලා සියලු දෙනාම පිළිගන්නවා. ඉතින් ඕන අද දවසේ අලුතෙන් මුදල් උපය ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් පිළිබඳව තමයි අද දවසේ වීඩියෝ එක හරහා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය මාතෘකාවක් කරනවා මේ AI. එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය හරහා මුදල් උපයන ක්‍රම ගොඩක් ලෝකයේ පුරා එනත YouTube එක හරහා සැරිසරනවා. ඉතින් ඔයගොල්ලෝ දැකලත් ඇති YouTube එකේ එක එක දේවල් ඉතින් වීඩියෝස් හදනවා, නිසින්දු හදනවා, කන්ටෙන්ට් නිර්මාණය කරනවා. ඒ හරහා ඔයගොල්ලන්ට මුදල් උපය ගන්න පුළුවන් ගොඩක් ක්‍රම කියලා දීලා තියෙනවා. ඉතින් අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් AI කන්ටෙන්ට් එකක් හරහා මුදල් උපය ගන්න කොහොමද කියලා දෙන්න. ඉතින් අද දවසේ කියලා දෙන්නේ AI වලින් සින්දු නිර්මාණය කරලා මේ සින්දු අලෙවි කරලා මුදල් උපය ගන්න කොහොමද කියලා දෙන්න යන්නේ. ඉතින් මෙන්න මේ සින්දු අලෙවි කරන්න පුළුවන් ලෝකේ ප්‍රධානම වෙබ්සයිට් කීපයක් අද මම මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලන්ට හදලා දෙනවා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් වල ඔයගොල්ලෝ නිර්මාණය කරන සින්දු අප්ලෝඩ් කරලා විශාල ලෙස මුදල් උපය ගන්න පුළුවන්. ඉතින් අද දවසේ මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් මොනවද වෙබ්සයිට් පහක් හඳුන්වලා දෙනවා. ඒවට payment method add කරගන්නේ කොහොමද මොන වගේද මුදල් withdrawal කරගන්නේ මේ සියලුම දේවල් මම හරියටම පැහැදිලිව ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනා channel එක subscribe කරලා notification bell icon එකත් all කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක skip නොකර බලන්න. මේක ලෝකයේ ජනප්‍රියතම වෙබ්සයිට් කීපයක් තමයි අද දවසේ මම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අයිබෝන් සුබ දවසක් කියලා නැවතත් ඔයගොල්ලෝ පිළිගන්නවා මගේ නාලිකාවට. ඉතින් මම සුදේශ් රාජපක්ෂ. ඉතින් අද දවසේ මම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන පළවෙනි වෙබ් අඩවිය තමයි මෙන්න මේ audiojungle.net කියන වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් වලට එන්න ඕන links මම description එකේ පහලින් දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම referral link නෙමෙයි කෙලින්ම directly මෙන්න මේ වෙබ්සයිට් වලට ළඟා වෙන්න පුළුවන් link තමයි description එකේ දාලා තියෙන්නේ. ඒ link කරා ඔයගොල්ලන්ට මෙන්න මේ වගන හොයලා බලන්න පුළුවන් මේ වෙබ්සයිට් වලට ඔයගොල්ලෝගේ audio upload කරලා මුදල් උපය ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක ගැන කතා කරනවා නම් ලෝකේ වැඩිම පිරිසක් එන යන වෙබ්සයිට් එකක් තමයි මෙන්න මේ audiojungle.net කියන වෙබ්සයිට් එක. එහෙම නැත්නම් ඉන්නටෝ මාකට් කියන වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට පුළුවන් royalty free music ලබා ගන්න මෙන්න මේ වෙබ්සයිට් එක හරහා. ඒ වගේම music upload කරන්න පුළුවන් background music, ඒ වගේම මේ effect, sound effect මේ සියරම මෙන්න මේ වෙබ්සයිට් එක හරහා upload කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකදී විශේෂත්වයක් තමයි මුදල් ගන්න ක්‍රමය. ඒ කියන්නේ අපි දැන් audio එකක් upload කරලා වැඩක් නැහැ කට්ටිය මේකේ buy කරලා අපි කොහොමද අපේ account එකට withdrawal කරගන්නේ. ඉතින් ලේසිම ක්‍රම ලංකාවට support කරන ක්‍රම කීපයක් තියෙනවා මෙන්න මේ වෙබ්සයිට් එක හරහා. ඉතින් මේකදී ඔයගොල්ලන්ට පුළුවන් පෙවුනිය සාමාන්‍ය ලංකාවේ ගොඩ දෙනෙක් මේ විදිහ ජනප්‍රිය වෙච්ච account එකක් තමයි බැංකු ගිණුමක් තමයි පෙවුනිය. පෙවුනිය account එක හරහා ලංකාවට ඔයගොල්ලන්ට මුදල් withdrawal කරගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක හරහා. ඒ වගේම PayPal අපිට පුළුවන් මේකට සපෝට් කරන හොඳ වෙබ්සයිට් එකක් නිසා. ඉතින් PayPal හරහාත් අපිට මුදල් withdrawal කරගන්න පුළුවන්. ඉතින් PayPal නම් ගොඩක් රිස්කි ලංකාවට මොකද ලිමිටේෂන් වැටෙන්න පුළුවන්. ඒ නිසා Payoneer account එක හරහා ඔයගොල්ලන්ට මුදල් withdrawal කරගන්න පුළුවන්. ඒ වගේම Swift Bank Transfer හරහා අපිට මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ලංකාවේ බැංකුවට මුදල් withdrawal කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලෝගේ content එක upload කරන්න නැත්නම් music එක, audio track එක, sound effect එක අප්ලෝඩ් කරලා ඒ ඩවුන්ලෝඩ් කරගන්න හැටියට ලැබෙන මුදල් ප්‍රමාණය ලේසියෙන්ම ලංකාවේ බැංකුව එහෙම නැත්නම් Payoneer account එක හරහා ලංකාවේ බැංකුවට මුදල් withdrawal කරගන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂත්වය තමයි මම ඔයගොල්ලන්ට ගන්න ඕනේ ලංකාවේ අයට නම් කියන අපිට Payoneer හරහා ඍජුවම බැංකුවට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙන හොඳම වෙබ්සයිට් එක තමයි මෙන්න මේ audiojungle.net. එහෙම නැත්නම් innotomarket.com කියන වෙබ්සයිට් එක අපිට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැටගරිස් කීපයක් තියෙනවා මේකේ ඔඩියෝ ඇඩ් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ ඔඩියෝ ට්‍රැක් එක අප්ලෝඩ් කරලා මුදල් earn කරන්න. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක ගැන ටිකක් හොයලා බලන්න කියලා මතක් කරනවා. ඉතින් විශේෂයෙන් මතක් කරනවා මෙන්න මේ කියන වෙබ්සයිට් ගැන මම එකින් එක වෙනම ඊළඟ වීඩියෝ එකේ ඉඳලා මේ වෙබ්සයිට් පහ ගැනම හරියටම කියලා දෙනවා. ඉතින් අපි දැන් යමු දෙවෙනි වෙබ්සයිට් එක මොකක්ද කියලා බලන්න. හරි. ඒ වගේම ලෝකයේ තවත් හොඳ ප්‍රසිද්ධ වෙබ්සයිට් එකක් තමයි මෙන්න මේ beatstars.com කියන වෙබ්සයිට් එක. ඉතින් මේකට අදාළ ලින්ක් එකත් මම පහලින් දාලා තියන්න. ඉතින් මේකේ විශේෂත්වයක් තමයි ඔයගොල්ලෝ සින්දු නිර්මාණය කරන විශේෂයෙන් ඔයගොල්ලෝ රැප් සින්දු, හිප් හොප්, ඒ වගේම පොප් වගේ සින්දු කැටගරි වලට අදාළව සින්දු නිර්මාණය කරනවා නම් මෙන්න සුපිරිම වෙබ් අඩවියක්. ඉතින් මෙන්න මේ වෙබ් අඩවියට ඇවිල්ලා ඔයගොල්ලෝ හිප් හොප්, පොප්, ඒ වගේම රෙගේ, ඒ වගේම රැප් මියුසික් මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ගොඩක් ප්‍රසිද්ධ හොඳ වෙබ්සයිට් එක තමයි මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් මේකෙදිත් ඔයගොල්ලන්ට මුදල්
withdrawal කරගන්න පුළුවන්. හැබැයි මේකේ පොඩි රිස්ක් එකක් තියෙනවා. PayPal වලට සහ Stripe account වලට තමයි මේකේ මුදල් withdrawal කරගන්න වෙන්නේ. ඉතින් PayPal නැතත් ඔයගොල්ලෝ Stripe account එකක් තියෙනවා නම් මුදල් withdrawal කරගන්න පුළුවන්. හැබැයි මේකේ විශේෂත්වය තමයි ඔයගොල්ලෝ හදන ඕනම audio track එකක් මේ වෙබ්සයිට් එක කරා බාර ගන්නවා. විශේෂයෙන්ම මම කිව්වා වගේ rap, pop, එහෙම නැත්නම් reggae, hip hop වගේ music මෙන්න මේ තියෙන ස්ටයිල් වලට අදාළව ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා මුදල් earn කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ විශේෂත්ව කීපයක්ම තියෙනවා. ඉතින් මේ විශේෂත්වයන් තමයි මේ සින්දු ලයිසන් එකක් විදිහට හෝ සම්පූර්ණයෙන්ම විකුණන්න පුළුවන් ඕගොල්ලොන්ට මෙන්න මේ වෙබ්සයිට් එක. අර කියන්නේ ඕගොල්ලොන්ගේම සින්දුවක් විදිහට මේ වෙබ්සයිට් එක හරහා නිර්මාණය කරලා අලෙවි කරන්න පුළුවන් ලයිසන් එක තියෙන්නේ ඔයාට. ඒ කියන්නේ නිර්මාණය කරන ඔයාට. ඉතින් AI වලින් නිර්මාණය කරන්න ලේසි. ගොඩක්ම Google Gemini එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ChatGPT පාවිච්චි කරලා සින්දුවක් නිර්මාණය කරලා Suno AI වලින් අපිට පුළුවන් ලේසියෙන්ම AI සින්දුව නිර්මාණය කරගන්න. ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ට පුළුවන් මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න සින්දුවක්. ඊට පස්සේ තවත් විශේෂත්වයක් තමයි මෙන්න මේකෙදී ඔන්ලයින් ස්ටෝර් එකක් නිර්මාණය කරගන්න අවස්ථාවල තියෙනවා මෙන්න මේ වෙබ්සයිට් අඩවිය හරහා. ඒකදී සින්දුවක් විකුණාගත්ත සැනින්ම මුදල් ගිණුමට එකතු වෙනවා මෙන්න මේ වෙබ්සයිට් එක හරහා. අන්න විශේෂත්වය. ඔයගොල්ලන්ට ඔන්ලයින් ස්ටෝර් එකක් නිර්මාණය කරගන්නත් පුළුවන් මෙන්න මේ වෙබ් අඩවිය. ඒ වගේම සින්දුව විකුණන ගමන්ම ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ account එකට මුදල් withdrawal වෙනවා automatically. එහෙම නැත්නම් මුදල් withdrawal කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා තමයි මේ වෙබ් අඩවිය හරහා අපිට දැනුවත් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වෙබ් අඩවිය ගැනත් හොයලා බලලා මේ වෙබ් අඩවියටත් ඔයගොල්ලෝගේ audio track එක අප්ලෝඩ් කරන්න. හරි. අපි ඊළඟටම තුන්වෙනි වෙබ්සයිට් එක බලන්න. හරි, මම තුන්වෙනියටම තෝරගත්ත වෙබ්සයිට් එක තමයි pond5.com කියන වෙබ්සයිට් එක. ඉතින් මේක සාමාන්‍යයෙන් Shutterstock account එකක් තරහා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේකෙදි තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට 8K 4K background music ඕනම audio track එකක් මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේකේ විශේෂත්වය තමයි පහලින් බලා ගන්න මේ දකුණු පැත්තේ පහලින් Trustpilot එක හරහා අපිට reviews ලබා දී තියෙනවා 4.6ක ratings ලැබිලා තියෙනවා 15614ක් reviews ලැබිලා තියෙනවා. ඒ කියන්නේ හොඳටම විශ්වාසයෙන් වැඩ කරගෙන යන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එකක් ඔයගොල්ලෝගේ audio track එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ විශේෂත්වය තමයි videos අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. නිකම්ම audio track එක music background music මේ සියල්ලම අප්ලෝඩ් කරලා මුදල් උපය ගන්න පුළුවන් තවත් හොඳ වෙබ්සයිට් එකක් තමයි මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් වැඩියෙන්ම වීඩියෝස් වලට සහ background music වලට විශේෂයෙන්ම වැදගත් වෙන වෙබ්සයිට් එකක්. ඉතින් background music නිර්මාණය කරගන්න audio track එක නිර්මාණය කරගන්න පුළුවන් කෙනා ඔන්න අවස්ථාවක් තියෙනවා මේ වෙබ්සයිට් එක හරහා වැඩ කරගන්න. එහෙම තමයි වීඩියෝස් නිර්මාණය කරලා මුදල් උපය ගන්න කැමති කෙනා ඔන්න තියෙනවා මේ වෙබ්සයිට් එක හරහා වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එක හරහා වැඩ කරගෙන යද්දී ඔයගොල්ලෝට මුදල් ලබා ගන්න පුළුවන් මේකෙදි පෙවුනිය වලට බය නැතුව වැඩ කරගෙන යන්න පුළුවන්. පෙවුනිය හරහා මුදල් withdrawal කරගන්න පුළුවන් ලංකාව. ඒ වගේම ඔයගොල්ලන්ට PayPal හරහාත් මුදල් withdrawal කරගන්න පුළුවන්. පෙවුනිය PayPal හරහා ලංකාවටම support කරන site දෙක. ඒගොල්ලන්ට විශේෂයෙන්ම පෙවුනිය account එකක් තියෙනවා නම් ගොඩක්ම වැදගත් වෙනවා මෙන්න මේකෙදි මුදල් withdrawal කරගන්න. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ pricing list එකක් තියෙනවා. මේකට සමානයෙන් package එකක් buy කරන්න වෙන website එක. අපිට මම මේකෙදී වෙන වෙනම කියලා දෙද්දී ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේවා package buy කරන්නේ නැතුව කොහොමද මේ account එකක් හරහා ඔයගොල්ලෝගේ audio track එක video track එක මේකට upload කරන්න කියලා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ විශේෂත්වය තමයි ඔයගොල්ලෝ upload කරන audio track එක වෙන්න පුළුවන්, video එක වෙන්න පුළුවන්. ඕගොල්ලොන්ගේම මිලක් තීරණය කරගන්න පුළුවන්. ඕගොල්ලොන්ට පුළුවන් මේක $1ද 10ද 20ද 100ද 200ද කියලා මෙන්න මේ මිල තීරණය කරන්නේ ඔයා විසින්ම. මේ වෙබ්සයිට් එක විසින් නෙමෙයි කලින් කියපු වෙබ්සයිට් දෙක හරහා මිල තීරණය කරන්නේ ඒ වෙබ්සයිට් හරහා. නමුත් ඔයා අප්ලෝඩ් කරන වීඩියෝ එකට එහෙම නැත්නම් audio track එකට මිල තීරණය කරන්නේ ඔයා විසින්ම. ඒ නිසා ඔයාට කැමති මිලක් ඔයාගේ මහන්සියට එහෙම නැත්නම් ඔයාගේ audio track එකට සරිලන විදිහට ගැළපෙන මිලක් තීරණය කරගන්න හැකියාව තියෙනවා මෙන්න මේ වෙබ්සයිට් එක හරහා. හරි, එහෙනම් අපි යමු හතරවෙනි වෙබ්සයිට් එක මොකක්ද කියලා බලන්න. හරි, ඔන්න මම ගෙනාපු හතරවෙනි වෙබ්සයිට් එක තමයි bandcamp.com කියන වෙබ්සයිට් එක. ඉතින් මේක බලන්න පුළුවන් මේ වෙද්දී ආටිස්ට්ලාට ගෙවලා තියෙන මුදල බලා ගන්න පුළුවන්. බිලියන 1.6.3ක වගේ මුදල් ප්‍රමාණයක් ඩොලර්ස් වලින් ගෙවලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට මේ පහලින් බලා ගන්න පුළුවන් ඔඩියෝස් ටිකක් මේ දකුණු පැත්තට යනවා. මේකේ තියෙන්නේ selling right now. ඒ කියන්නේ මේ වෙද්දී sell වෙන audio track ටික තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් විවිධ මිල ගණන් යටතේ ඩොලර්ස් 3යි 20යි ඒ වගේම 8.9යි 26යි ඩොලර්ස් වලින් 26.5කට මිල අලවිලා තියෙනවා. ඒ වගේම ඩොලර්ස් 30යි ඩොලර්ස් 20යි මේ වෙද්දී ඉක්මනින් ඔක්කොම අලවි වෙන්නේ මේ සම්පූර්ණයෙන්ම ඇමරිකානු වගේ රටවල් වලින් තමයි මේක ගන්නෙ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්
මෙන්න මෙච්චර ප්‍රමාණයකින් අලවි වෙන මුදල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එකක් තමයි මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලන්ට පුළුවන් තමන්ගේම නිර්මාණයක් ඉදිරිපත් කරලා එලි දක්වලා මෙන්න මේ වෙබ්සයිට් එක හරහා මුදල් උපයන කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කියන්නේ ඇල්බම් එකක් නිර්මාණය කරනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ ඕගොල්ලන්ට පුළුවන් ඔයාලගේම ස්වාධීන නිර්මාණයක් ඉදිරිපත් කළා මේ වෙබ්සයිට් එක කරා තමන්ගේම මිලක් තීරණය කරන්න. හැබැයි විශේෂත්වයක් තියෙනවා මෙන්න මේ වෙබ්සයිට් එකේ. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඔයගොල්ලෝ අප්ලෝඩ් කරන ඔඩියෝ ට්‍රැක් එක තියෙනවනේ. ඔඩියෝ ට්‍රැක් එකට මිලක් තීරණය කරනනේ ඔයා හිතන උදාහරණයක් $5යි කියලා. $5ක් තීරණය කරන මෙන්න මේ ඔඩියෝ ට්‍රැක් එක කෙනෙක් බයි කරනවා. ඒ බයි කරාට පස්සේ ඒ බයට හිතනවා මේ ඔඩියෝ ට්‍රැක් එක ලස්සනයි. ඒ නිසා මේ ඔඩියෝ ට්‍රැක් එකට $5ට වඩා මුදලක් මං ගෙවන්න කැමතියි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දෙනවා ටිප් එකක් විදිහට ටිප් එකක් දෙනවා කියලා දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් ඔඩියෝ ට්‍රැක් එක $5යි නම් ඒ බයට කැමති නම් ඔයගොල්ලන්ට $10ක් විතර ගෙවන්න හැකියාව තියෙනවා. කියන්නේ ටිප් එකක් ගන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එක තමයි මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් ඒ විදිහට bandcamp.com කියන වෙබ්සයිට් එක වැදගත් වෙනවා. ඉතින් මේකේ විශේෂත්වයක් තමයි මේකේ මුදල් ගන්න වෙන්නේ නම් PayPal account එකට. PayPal account එකකට තමයි මේකේ මුදල් ගන්න වෙන්නේ. ඒ නිසා රිස්ක් එකකුත් තියෙනවා නැතුව නෙමෙයි. නිසා try කරලා බලන්න මේ වෙබ්සයිට් එක ඉක්මනින්ම සෙල් වෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් බලානෙද්දි මේකේ සෙල් වෙනවා මෙන්න මේ සින්දු. ඒ නිසා try කරලා බලන්න ඔයගොල්ලන්ට බැරි වෙන එකක් නෑ. උත්සාහ කරොත් අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් මම කියනවා වගේම මෙන්න මේ වෙබ්සයිට් ගැනත් මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ගෙනත් දෙනවා. කොහොම හරි වීඩියෝස් කීපයක්ම කොහොමද මේ වෙබ්සයිට් එක හරහා වැඩ කරන්නේ කියලා. හරි අපි බලමු අවසාන වෙබ්සයිට් එක මොකක්ද කියලා. හරි ඔන්න ගෙනාව අවසාන වෙබ්සයිට් එක airbeat.com කියන වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක ගොඩක් වැදගත් වෙනවා. beatbox අපි දන්නවා සාමාන්‍ය අර beatboxing කරන අයට නම් ගොඩක් වැදගත් වෙනවා මෙන්න මේක. ඒ වගේම instrument sound background music instrument sound කියන්නේ වාදන භාණ්ඩ හා ඔයගොල්ලන්ට වාදන තනුවක් නිර්මාණය කරලා මෙන්න මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකටත් මුදල් ලබා ගන්න පුළුවන් හොඳ මාධ්‍යයක් තියෙන්නේ PayPal ඒ වගේම Stripe. ඉතින් මෙන්න මේ හරහා මුදල් ටික withdrawal කර ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් කියනෝනේ අනිත් වෙබ්සයිට් වලට වඩා මේ වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක සරලයි. සරලයි ඕගොල්ලන්ට ක්‍රියාත්මක කරගන්න ලේසි. ඒ වගේම මේකෙදි ඊටාම ආරක්ෂිත ලෙස ඔයගොල්ලන්ට මුදල් ගනුදෙනු කරගන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එකක් තමයි. අන්න ඒ සේෆ්ටිය මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේකෙදිත් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ඔඩියෝ ට්‍රැක් එකක් ඒ වගේම ඉන්ස්ට්‍රුමන්ට් ට්‍රැක් එකක් නිර්මාණය කරන ඔඩියෝ එක මේ වෙබ්සයිට් එක හරහා අප්ලෝඩ් කරලා මුදල් earn කරන්න. ඉතින් මෙන්න මේ කියපු වෙබ්සයිට් 5 ගැනම අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ කියපු වෙබ්සයිට් ගැන යම් කිසි මට්ටමකින් හරි හොයලා බලන්න. ඉතින් මම වීඩියෝස් අනිවාර්යයෙන්ම ගෙනා මේ වෙබ්සයිට් එකට කොහොමද වැඩ කරන්නේ සහ මේ වෙබ්සයිට් එකේ account එක create කරගන්නේ කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණා කීපයක්ම තියෙනවා. ඉතින් මෙන්න මේ ගෙනාපු වෙබ්සයිට් 5 ගැනම හොඳ අවධානයෙන් වැඩ කරන්න ඕනේ. ආවට ගියාට වැඩ කරන්න එපා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මතක් කරන්න ඕනේ ගුණාත්මක භාවයෙන් වැඩි ඔඩියෝ ට්‍රැක් මේකට ඇඩ් කරන්න ඕනේ. වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් ඔඩියෝ අප්ලෝඩ් කරනවා නම් ගුණාත්මක භාවයෙන් වැඩි. ඒ කියන්නේ quality වැඩි වීඩියෝස් ඔඩියෝ මේකට අප්ලෝඩ් කරන්න. මොකද නිකන් සාමාන්‍ය ඔඩියෝ ට්‍රැක් එකක් අප්ලෝඩ් කරා කියලා මේ වෙබ්සයිට් හරහා ඔයගොල්ලෝගේ ඔඩියෝ ට්‍රැක් එක අප්ලෝඩ් කරන්නේ නැහැ. මොකද මෙයාලා රිවිව් කරලා තමයි ඔයගේ ඔඩියෝ ට්‍රැක් එක මේ වෙබ්සයිට් වලට අප්ලෝඩ් කරගන්නේ. ඒ වගේ මතක් කරන්නේ සාමාන්‍යයෙන් අනුන්ගේ දේවල් උස්සලා මේ වෙබ්සයිට් වලට දාන්න එපා. ඒ කියන්නේ කොපිරයිට් වදිනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා වෙන ආටිස්ට්ලාගේ ඔඩියෝ ට්‍රැක් එකක් වීඩියෝ ට්‍රැක් එකක් මෙන්න මේ වෙබ්සයිට් වලට දාන්න එපා. අනිවාර්යයෙන්ම කොපිරයිට් වදිනවා. ඒ නිසා ඕගොල්ලෝ විසින්ම නිර්මාණය කරගන්න වීඩියෝ එකක් ඔඩියෝ එකක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ලේසියෙන් chat GPT වෙන්න පුළුවන්. Google Gemini එක හරහා වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට අදාළ මාතෘකාව දීලා සින්දුවක් නිර්මාණය කරන්න. ඊට පස්සේ ඒ සින්දුව ඔයගොල්ලන්ට පුළුවන් Suno AI එක හරහා ඔයගොල්ලොන්ට නම් paid plan එකක් ගත්තන් පස්සේ හොඳ quality සින්දු නිර්මාණය කරගන්න පුළුවන්. ඒ හරහා ඇවිල්ලා මෙන්න මේ ඔඩියෝ නිර්මාණය කරගෙන මේ වෙබ්සයිට් වලට අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තවත් විශේෂත්වයක් තියෙනවා. පුළුවන් තරම් Payoneer support කරන වෙබ්සයිට් වලින් වැඩ කරගෙන යන්න. මොකද PayPal අවුලක් නැහැ. නමුත් පොඩි රිස්ක් එකක් තියෙනවා ලංකාවට අර මුදල් ගන්න යනකොට ප්‍රමාදය සහ ඒ account එක limitation වටනවා විඩෙන් විඩේට. අන්න එතකොට අපිට ගැටලුවක් වෙනවා මුදල් එන්න යන්නේ කොහොමද? ඒ ගනුදෙනු සිදු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ වගේම මම ඔයගොල්ලන්ට හරියටම කියලා දෙන්නම් මෙන්න මේ වෙබ්සයිට් එකට free music upload කරලා මුදල් earn කරගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් නැවතත් මතක් කරනවා මේ වෙබ්සයිට් වලට දාලා direct link එක මම description එකේ දාලා තියන්න.
ඒ ලින්ක් එක හරහා ගොනට මෙන්න මේ වෙබ්සයිට් එකට ළඟා වීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් නැවතත් මතක් කරනවා මුලින් කිව්වා වගේම ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනා නම් channel එක subscribe කරලා notification bell icon එකත් all කරලා තියාගන්න. එහෙනම් ගිහිල්ලා නම් සුබ දවසක්.